ඉතින් කොහොමද ඔයාලට සුබම සුබ දවසක් වේවා. ඉතින් මම අදත් ඔයාලට වීඩියෝ එකක් ගෙනාවා. ගොඩක් කට්ටිය මට මේ වගේ ගල් දානවා. ඉතින් ඒ කට්ටියට තමයි මේ වීඩියෝ එක ගෙනාවේ. අයියා මේ මොකද්ද, මල්ලි මේ මොකද්ද කියලා මගෙන් අහනවා. මං ඒකයි ඔයාලට කියලා දෙන්න ගෙනාවේ. ඔයාලගේ දියුණුව වෙනුවෙන් තමයි අපි ඇවිල්ලා ඉන්නේ. අපි ගොඩක් දුක් විඳපු නිසා තමයි අපි අද ඔයාලට උදව් කරන්නේ. ඔයාලත් කැමති නම් ඔයාලටම කියලා මැණික් ව්‍යාපාරයක් කරන්න බය නැතුව කතා කරන්න. අපි උදව් කරන්න ඉන්නවා. ඕන වෙලාවක කතා කරන්න ಜಾති ભેදකින් තොරව. පතල් කරන කට්ටිය අතාරින්න එපා. අපි හැමදාම කියන්නේ අතාරින්න එපා කියලා. සමහර වෙලාවට ඔයාලා කරන්නේ අද කරලා ඒ පතල අතාරින්න පුළුවන්. මැනිකක් හම්බුන්නේ නැහැ කියලා හෙට කරලා අතාරින්න පුළුවන්. ඊළඟ සතියේ කරලා අතාරින්න පුළුවන්. අපි දන්නේ ඉස්සරහා ගලක් තියනවාද කියලා. ඒකයි මැනික් වලට එනවනම් මහන්සි වෙන්න පුළුවන් වෙන්න ඕන. ඉවසන්න පුළුවන් වෙන්න ඕන. නැත්තම් මේකේ ගොඩ යෑමක් නැහැ. අද අපි හරි ඔයාලට උදව් කරන්න ඉන්නවා. අපිට ඒ කාලේ කවුරුත් ඉඳියේ නැහැ. ඒකයි අපි එන ඔයාලට කියන්නේ මේ දේවල් නතර කරන්න එපා කියලා. ඉතින් ඔයාලා මට මේ වගේ ගල් දානවා. මේකට කියන්නේ පූනක්කම් කියලා. මේවා වුණත් කට් කරලා දෙන්න පුළුවන් ජුවලරි පැත්තට. මේක ඔයාලට හම්බුනොත් හිතයි එක්ක ආර් නූලක් කියලා හිතයි. නෑ මේක පූනක්කම් කියන જાතිය. හොඳට බලලා ඉගෙන ගන්න. හැමදාම මේ chance ලැබෙන්නේ නෑ. ඉතින් රටේ ඉන්න කෙනෙක්ට උනත් පුළුවන් මගෙන් මැනික් ටිකක් අරගෙන බිස්නස් එකක් පටන් ගන්න. මම කියලා දෙන්නම් කොහොමද කරන්න කියලා. ඉතින් ඔයාලට හැමදාම මේ chance ලැබෙන්නේ අපිට පුළුවන් කාලෙත් තමයි අපි ඔයාලට උදව්වක් කරන්නේ. ඉතින් මට පුළුවන් කාලෙත් තමයි මම ඔයාලට වීඩියෝ එකක් ගෙනලා කියලා දෙන්නේ. ඔයාලව අතාරින්නේ නැහැ. දැන් ගොඩ පිරිසක් ඉන්නවා මගෙන් ගල් අරගෙන බිස්නස් කරන කට්ටිය. අපේම පතල් වල ඒ හින්දා තමයි අපි අඩු ගානකට දෙන්නේ. ඉතින් කෝටි ගණන් වලට එහෙම දෙන්නේ නැහැ. ඉතින් රුපියල් 100ක් වෙළඳ පොලේ වටිනාකම තියෙනවා නම් රුපියල් 30කට 40කට තමයි දෙන්නේ. කවුද එහෙම උදව් කරන්නේ? අද කාලේ රුපියල් 10ක් දෙන්න මිනිස්සෙක් නැහැ. මැනික් වලට එනවා නම් ඔයාලා මතක තියාගන්න පතල් කරන කට්ටිය වුණත් මැනික් බිස්නස් එකක් කරන්න ඉන්න කෙනෙක් වුණත් එකටම තියෙන්න ඕනේ විශ්වාසය. ඒ ගන්න කෙනාගේ අපි අතර විශ්වාසය තමයි තියෙන්න ඕනේ. එහෙම තිබුණොත් තමයි අපි දෙන දේ ඔයාට හරියන්නේත් ඔයා දෙන දේ මට හරියන්නේ. ඉතින් එකතු වෙලා මාත් එක්ක කැමති නම් ඕන වෙලාවක කතා කරන්න බිස්නස් එකක් කරමු. පතලක් උනත් කරගෙන යන්න පුළුවන් මගේ වීඩියෝ බලලා. ඉතින් හැමදාම මේ chance ලැබෙන්නේ නැහැ. ඉතින් මට පුළුවන් විදිහට මම ඔයාලට කියලා දෙනවා. මේකට කියන්නේ පූනක්කම් කියලා. පූනක්කම් තියෙන තැන්වල මැණික් තියෙනවා. ඉල්ලම හොඳයි. දිගට බලන්න. මේවා ගංගාවලත් තියෙනවා. වැලි ගෙදෙට්ට ගේන වැලි ගොඩේ පවා තියෙන්න පුළුවන්. ඒකට පාරක යනකොට හම්බ වෙන්න පුළුවන් ඉල්ලම පෑදිලා තිබිලා. එතකොට වත්තේ උනත් තියෙන්න පුළුවන්. ඉතින් ගංගාවලට යනකොට නම් මේ වගේ දේවල් හම්බ වෙනවා. විසි කරන්න එපා. අරන් ගෙදර ගෙනල්ලා තියාගන්න. මේවටත් වටිනාකමක් එක් කරගන්න පුළුවන්. තමන් මුද්දකට හදලා දාගන්න පුළුවන්. නැත්තම් ඔප දාලා ඉවරලා ජුවලරි එකකට අල්ලන්න පුළුවන්. නැත්තම් කාට හරි විකුණන්න පුළුවන්. කීයකට හරි කීයක් ගත්තත් මොකද නැත්තම් මේක පොළොවට පස් වෙලා යන එක. ඉතින් අපි ඔයාලා වෙනුවෙන් ඉන්න ඕනම වෙලාවක ඔයාලට තියෙන වැඩේ කරගෙන යන්න. මැනික් ටිකක් එහෙම මිලදී ගන්න කැමති නම් ඕන වෙලාවක කතා කරන මං උදව් කරනවා. කිසි දෙයකට බය වෙන්න එපා. විශ්වාසය තමයි තියෙන්න ඕනේ. විශ්වාස නම් ඕන වෙලාවක කතා කරන්න. ඉතින් මම වැඩ රාජකාරී ගොඩක් තියෙනකොට තමයි අපි ඔයාලට වීඩියෝ එකක් ගෙනලා කියලා දෙන්නේ. ඔයාලා මගේ WhatsApp එකට වීඩියෝ එකක් දාපුවාම පොඩි වෙලාවක් ඉවසන්න ඕන. ඉතින් අපි ඒ දේවල් කරගත්තොත් තමයි අද අපි ඔයාලට උදව් කරන්නේ. නැත්තම් ඔයාලා සැරෙන් සැරේ කරදර කරන්න ගියොත් අපිටත් මේ දේවල් එපා වෙනවා. ඔයාලට අපෙන් අඩු ගානකට ගන්න මැනිකක්වත් ඔයාලට ගන්න වෙන්නේ නැහැ. ඉතින් ඒ හින්දා අපි ගැනත් ඔයාලා හිතන්න ඕන. මැනික් ටිකක් ගන්න කැමති නම් කෝල් එකක් දුන්නට කමන්නේ. මගේ නම්බරේ වීඩියෝ එකට පල්ලෙන් දාලා තියෙන්නේ. ඒකෙන් මම WhatsApp ඉන්නවා. ඔයාලා වීඩියෝ එකක් හදලා ඉවරලා මගේ WhatsApp එකට දාලා වොයිස් මෙසේජ් එකක් දාලා තියන්න. එච්චරයි කරන්න ඕනේ. කාටවත් මට විතරක් නෙවෙයි කාටවත්ම කරදර කරන්න එපා. ඉතින් අපි ගොඩක් දුක් මහන්සි වෙලා ඉගෙනගෙන තියෙන්නේ මේක. අපි ඔයාලගෙන් 7-5ක්වත් අය කරන්නේ නෑ මේකට. වීඩියෝ එකක් දැම්මා කියලා වල ඔයාලගෙන් 7-5ක්වත් අය කරන්නේ නෑ. දැන් ලැබ් එකකට ගියොත් කීයක් හරි ඔයාලගෙන් ගන්නවා. අපි නෑ. ඔයාලට තියෙන්නේ වීඩියෝ එක ඔයාගේ ෆෝන් එකට ආපු ගමන් ඔන් කරලා බලන්නයි. ඉතින් ඒකට සල්ලි ඔයාට ඉතින් අර මේ ඩේටා පොඩ්ඩක් කැපෙනවා එච්චරයි. නැත්තම් මේවා ඉගෙන ගන්න ගියොත් එහෙම ඉතින් සෑහෙන ගාණක් ගන්නවා මැනික් ගැන ඉගෙන ගන්න ගියොත්. මේ වීඩියෝ එකක් හරි බලලා ඔයාලට දෙයක් ඉගෙන ගන්න පුළුවන්.
ඔයාලත් කැමති නම් ඕන වෙලාවක කතා කරන්න බිස්නස් එකක් කරන්න කැමති නම් මේ වීඩියෝ බලලා ඉවරලා ඔයත් අනිත් මිනිස්සුන්ටත් මේ දේ කියලා දෙන්න. ඉතින් වීඩියෝ කරනකොට චූටි අඩුපාඩු වෙයි ගණන් ගන්න එපා. අපි වගේම හොඳ කට්ටිය ඉන්නවා. අපි විතරක් නෙවෙයි. එයාලගෙන් හරි කමන්නේ අරගෙන බිස්නස් එක කරගෙන යන්න. ඉතින් වීඩියෝ එක නතර කරනවා. ජය වේවා. එහෙනම් ඔයාලට